ලාල්කාන්ත මරු පොරක් මට ගැලපෙනම ඇමතිය ලාල්කාන්ත පොඩි පොඩි පොයින්ට් තියෙනවා හැබැයි නියමට කියනවා ඉස්සර ඕක කරා ජනාධිපතිතුමා අපේ දැන් එතුමා රටේ ජනාධිපතිනේ දැන් ඉස්සර වගේ බෑ එතුමා පිටිපස්සේ ඉඳලා තමයි ගේම් එක දෙන්නේ අපේ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මහත්තයා රම්බණ්ඩාගේ කොල්ලා ඔබ තමුන්වහන්සේලාගේ පන්ති එක අර කට හැකර පර බැල්ලි කිව්වනේ ඒකිට මොකද වුනේ පස්සටම වෙලා තිබ්බනේ සාවින්ද්‍යා ඉදිරිමාන්න හොයා ගන්නත් නෑ දැන් තවත් එකක් ඇවිල්ලා මොකෙද්ද මන් දන්නේ හරි දැන් තවත් එකක් ඇවිල්ලා ඒකිට තව ටික දවසකින් පැත්තක යකෝ තොපෙන් වැඩ ගත්ත අපේ ගෙහුවා වගේ විසි කරලා දැම්මා මෝඩ එල දෙන්නු තොපේ පාඩුවේ හිටපියව මේ රට පාවා දෙන්නේ නැතු තොපි හදපු වඩපු දෙමව්පියන්ටයි තොපේ වලවල් වලටත් එක්කම මේ රටේ මිනිස්සු කෙන ඉල්ලන්නේ හරි දැන් අලුතෙන්ම බණ්ඩක් ඇවිල්ලා එළියට නමුත් ඒක තව එකෙක් එළියට දාලා ඒක දැන් පොඩ්ඩක් ඇදගෙන යනවා හරි උඹලගේ පැවැත්ම తాවකාලිකයි හොරුත් එක්ක සදාකාලික පැවැත්මක් නැහෙනි හොරුත් එක්ක පැවැත්ම తాවකාලිකයි ලාල්කාන්ත කියනවා ප්‍රකාශයක් සිවුරද ලෝගුවද මොකාද අපිට අදාළ නැහැ අපිට ගැහුවොත් අපි ගහනවා ඒක තමයි ඇත්ත කතාව අපිට ගැහුවොත් අපි ගහනවා මට වැන්නොත් මම බනිනවා මේ ඉවසීම සැනසීම මගේ අම්මට බැන්නොත් මාත් උගේ අම්මට බනිනවා හරි අය කතන්දර දෙකක් නෑ මොකද අපි මේ අපේ අම්මලා හොඳට අපි මව් කිරි දීලා තමයි හදලා වටලා තින්නේ එක එක හොරතක් කඩින්ගෙන් බැනුම් අහන්නේ අපි බැනුම් අහන්න වැඩ කරලත් නෑ මේ සියලු කැපකිරීම් කරන්නේ මේ රටේ මිනිස්සු වෙනුවෙන් හොරුත් එක්ක හැප්පෙන්නේ අපිට හොරු පෙන්වන්න බෑ මිහින්තලේ වනචාර්යයට ගැහුවා ලාල්කාන්ත හරි එනිසා මුළු හොරු ටිකටම සීවර හොර කල්ලියටම රිදුනා මුන්ට රෙවෙන්ඩම වැදුනා ඇල්බා රොබා විල්බා ගගා ඒ කියෙව්වේ හොද්දටම රෙවෙන්ඩම වැදුනා නියමයි අන්න ඒකට මේ රටේ මිනිස්සු කැමති මුළු රටම ලාල්කාන්තට ආදරේ ඔය කෙලින් කතාවට වැනෙන එහාට වැනෙන මෙහාට වැනෙන කේස් වලට රටේ මිනිස්සු කැමති නෑ මිනිස්සු ඉල්ලන්නේ එකයි 2029 ජනාධිපති නාමල් කරන්න නෙමෙයි මේ රටේ මිනිස්සු ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ ඉක්මනට නාමල් ඇතුළට දාන්න කියලා ඉක්මනට පුළුවන් ඉක්මනට ඇතුළට දාන්න කියලා දැන් ඌ 26 යනවලුනේ ඌගේ නඩුවට කලින් එහෙම යන්න පුළුවන්ද මේ රටේ මිනිස්සුන්ට මට පුළුවන්ද නඩුවට එක පැය භාගයක් පරක් වුණොත් වරෙන්තු උන්ට එහෙම යන්න පුළුවන්ද ලාල්කාන්ත මරේ මරු විමල් වීරවංශයට රෙවිලා හාමුදුරු ගොල්ලන්ට රෙවිලා මේ රටේ හාමුදුරු ගොල්ලන්ට ඕන විදියට රට පාලනය කරන්න නෙමෙයි මිනිස්සු ඡන්දෙ දුන්නේ මල්ලත්තේට අස්කිරියට රාමඤ්ඤයට අමරපුරට එහෙමනම් උන් දේශපාලනයෙන් අයින් වෙන්න ඕනේ ඔය හැම නිකායකම උන් දේශපාලනය කරනවා රාමඤ්ඤ නිකායේ උන් ප්‍රේමදාසත් එක්ක ඉන්නේ ප්‍රේමදාසට දුන්නනේ পদවි තානාන්තර මොනවද සිංහලාදීස්වර භුවේස්වර අරණේස්වර මේසේ අර ප්‍රසාදිනි මේ ප්‍රසාදිනි සේරම දීලා තියෙන සජියට කට්ටිය බලාගෙන හිටිය සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපති වෙනකම් ඒ නිසානේ ඕකුන් හැම එකම මට වෛර කරන්නේ උන් හිතුවේ නෑ මේ රටේ නායකයා අනුර වෙයි කියලා ජනාධිපති අනුර වුණා දැන් කරන්න දෙයක් නෑ පස්සෙන් යනවා ඒ අර උපසම්පදාවට මේ උපසම්පදාවට සල්ලි ටික ගන්න එපා සල්ලි ටික ගන්න ඕන නිසා බැන පස්සෙන් යනවා මිහින්තලේ හොර ගණයත් එහෙමනේ දෙන්න නම් එපා ජනාධිපතිතුමා මේ පාර පොසොන් එකට අනුග්‍රහය ලංකාවේ මිනිස්සු තමයි යන්නේ ඕකව මොකද මල්වත්තෙන් අස්කිරියෙන් ඉල්ලන්න ඕනේ මිහින්තලේ වනචාර්ය එළෙව්වොත් රාජ්‍ය අනුග්‍රහය දෙනවා හරි ඕකගේ ගිහින් කැටේට පින් කැටේට සල්ලි දැම්මත් මිනිස්සු ඕක දෙන්නේ හොර ගෑනුන්ට හරි වනචර ගෑනුන්ට වලත්ත ගෑනුන්ට වෙස ගෑනුන්ට වෙස ගණන්ට මේ රටේ අහිංසක මිනිස්සු දුක් විඳලා පන්සල හදන්න මිහින්තලේ හදන්න සල්ලි පූජා කරන්න උන්ගේ හොර ගෑනුන්ට දෙන්නේ නෙමෙයි
ඒ නිසා ලාල්කාන්ත ඇමතිතුමා සිවුරද ලෝගුවද මොකාද අදාළ නැහැ. හොරුන්නා. හොරුන්ට කඩේ යනවා නම් වනචරකම් කරනවා නම් ඌ වනචාරිය තමයි. ඌ වනචරය තමයි. වලත්ත වැඩ කරනවා නම්. කරන්න හොඳ නම් කිව්වම මක් වෙනවද? ලාල්කාන්ත බය වෙන්න එපා. ලාල්කාන්තත් එක්ක රටම ඉන්නවා. නන්දන ගුණතිලක මලා ඕක මැරිච් එක හොඳයි කිව්වා. ඌ හොරෙක් කිව්වා. ඒකට කැමති ඇත්තනේ. සනත් නිසාන්ත මලා, ඩෑන් ප්‍රියසත් මලා. රටේ මිනිස්සු සතුටු වුණා. පාලිත තෙවරක් පෙරුම මලා මිනිස්සු දුක් වුණා. විජේ කුමාරතුංග මලා මිනිස්සු දුක් වුණා. ගංගඩොවිල සෝමහාමුදුරුවෝ අපවත් වුණා මිනිස්සු දුක් වුණා. නේද? පානදුරේ අරියදම්ම හාමුදුරුවෝ අපවත් වුණා දුක් වුණා. නාවියනේ අරියදම්ම හාමුදුරුවෝ අපවත් වුණා දුක් වුණා. හොරතක් කඩි මරුණාම මිනිස්සු සතුටු වෙනවා. ඒ නිසා ඔය රට කාපු හොරුන් වෙනුවෙන් කඩේ ගියා කියලා බලට ලැබෙන කෙහෙම්මලක් නැහැ. බලට මේ රටේ මිනිස්සු සාප තියෙනවා. ලාල්කාන්ත නියමයි වීරවංශය මැරිච්ච දවසටත් වෙන්නේ සනත් නිසාන්ත මැරුණා වගේම තමයි. ගම්මන්පිල තෝ මැරිච්ච දවසටත් තෝගේ වරටත් එක්කම හෙන ගහපන් කියනවා මේ රටේ මිනිස්සු. ඊළඟට අර මොකාද එක හරක් වීරසේකර තොපි මැරුණට මේ රටේ දුක් වෙන්න මිනිස්සු නැහැ. පීල් මාසල් සරත් පොන්සේකා මැරුණොත් රටේ මිනිස්සු දුක් වෙනවා. මොකද මේ මිනිස්සයා කෙලින් කතා කරන මිනිස්සෙක්. හරි හොර බොරු වංචා නැහැ. රටට ආදරය කරන බඩවැල් ටික අතේ තියාගෙන නැගිට අවංක කෙලින් මිනිස්සෙක්. රංජන් රාමනායක මැරිච්ච දවසට මේ රටේ මිනිස්සු දුක් වෙනවා. ඒ මොකද හොරකම් කරලා නැහැ මිනිස්සුන්ගේ දේවල්. රංජන් රාමනායක හොරකම් කරලා නැහැ. ජනාධිපති අනුර කුමාර දිසානායක කවදා හරි මැරිච්ච දවසට මේ රටේ මිනිස්සු දුක් වෙනවා. මහින්දයා මැරුණාට දුක් වෙන්නේ එකෙක් නැහැ. උගෙන් කාපු බීපුගේ හොරසොට් උන් ටික දුක් වෙයි. අර හොර දේශපාලුවන්ට වෙච්ච දේම තමයි මුන්ට වෙන්නේ. මොකද මිනිස්සු දවසින් දවස ඇත්ත දැනගන්න ඕනේ. ඇත්ත දැනගත්තට මුන් පස්සේ මුන්ගේ වලවල් වලටත් එක්ක සාප කරනවා. ඒකනේ රටේ ජනාධිපතිගේ තාත්තගේ අම්මගේ තාත්තගේ සොහනත් කඩලා විනාශ කළා දැන් මේ රටේ මිනිස්සු. මුන් හොඳට රට පාලනය කරා නම් සොහන කඩයි. නාමල් උඹට ලැජ්ජ නැද්ද? තොපේ සීයාගේ තොපේ ආච්චිගේ හරි මිනිස්සු සොහනත් කඩලාම දැම්මනේ. ඒ කියන්නේ උඹලා ඒ තරම් හොඳට පාතාල අපරාධ මිනිමැරුම් ඔය හැම මරණයකටම හැම පාතාල කියලා තොපිනේ පාතාල හදලා දී ඔය දෙයක උපදිනකොට පාතාලයක් තිබ්බේ රටේ. හරි පාතාල තිබුණේ නැහැ. ඒ පාතාල හැදුවේ තොපි. හරිද? උඹලා හදාපුවා තමයි උඹලගේ තාත්තලා බාප්පලා ප්‍රේමදාසලා චන්ද්‍රිකාලා උඹලා හදාපු දේවල් ඔය තියෙන්නේ.